ආයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම අද ඔයගොල්ලන්ට අරගෙන ඉන්නේ කුරුඳුව ගාවකට නිසියාකාරයෙන් පොහොර භාවිතා කිරීම සහ පොහොරවල ප්‍රධාන සංඝටක හඳුනා ගැනීම කියන කාරණය සම්බන්ධයෙන් කෙටි වීඩියෝ එකක්. සාමාන්‍ය අපි කපන කුරුන්දකට දාන පොහොර තමයි ඇමෝනියා මිශ්‍ර කුරුඳු පොහොර. එතකොට ඒකේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් 8යි 8යි 12යි. ගොඩක් කම්පැනි වල මේ percentage එක තමයි තියෙන්නේ. නයිට්‍රජන් කියලා කියන්නේ ගහේ කොළ වර්ධනයට අවශ්‍ය වෙන පෝෂණ සංඝටකය. එතකොට ගහ දැන් වර්ධනය වෙලා කපන නිසා සාමාන්‍ය නයිට්‍රජන් 8% එක ඇති. හැබැයි ගස් වර්ධනය වෙලා මදි නම් එතෙන්ට අපි තව යූරියා ටිකක් එකතු කරගන්න ඕනේ. ෆොස්ෆරස් කියලා කියන්නේ ගහේ මූල පද්ධතිය ශක්තිමත් වෙන්න අවශ්‍ය වෙන පෝෂණ සංඝටකය. එතකොට වර්ධනය වෙච්ච කුරුදුව ගාවකට ෆොස්ෆරස් ප්‍රමාණය අඩු වුණාට ගැටලුවක් නැහැ. පොටෑසියම් කියලා කියන්නේ ගහේ ජලය සහ පෝෂණ කොටස් පාලනය කරන මූලද්‍රව්‍ය. එතකොට මේ කොටස් තුනම අනිවාර්යෙන් ගහකට අවශ්‍යයි. අපි දැන් මෙතන නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. පොටෑසියම් ප්‍රමාණය වැඩි කරලා තියෙන්නේ ගහේ දැනට අපේ දැන් වර්ධනය වෙලා තියෙන්නේ. නමුත් මේකේ ජලය සහ පෝෂණ කොටස් පාලනය කර ගැනීම තමයි ඒකත් එක තමයි ගහේ ශක්තිමත් බව සහ කඳේ ඵලදාව වැඩි වෙන්නේ. පොත්තේ ඵලදාව වැඩි වෙන්නේ. ඒකට අපි මෙන්න මේ percentage එකට තියෙන කුරුඳු පොහොර තමයි කුරුඳු කපන වගාවකදී දාන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක අඳුරා ගැනීම මම ඔයගොල්ලන්ට ඉදිරියේදී වීඩියෝ අරන් එන්නම් කුරුඳු වගාව බලලා. ගස්වල තියෙන தත්ත්වය බලලා අපි මොන පොහොරද මෙතෙන්ට යොදන්නේ කියන එක සම්බන්ධයෙන් අපි විශ්ලේෂණය කරන්න ඕනේ. ඒක කරන්නේ නැතුව පොහොර යෙදුවොත් අපේ ගස්වලට අපි ලබා දෙන පොහොර නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ ගහට අවශ්‍ය වෙන පොහොර කොටස් අපි ලබා දුන්නොත් ගහ ඉක්මනින් වර්ධනය වීමක් සිද්ධ වෙනවා. ඊට අමතරව පොහොර යොදනකොට සාමාන්‍යයෙන් කපන කුරුන්දක පොහොර යොදන්න ඕනි ගහේ ඉඳලා අඩි 1මාරක්වත් දුරින්. ඒ කියන්නේ ගහේ තියෙන ශක්තිමත් මුල් ටික සාමාන්‍යයෙන් අඩියක් 1මාරක් ඇතුළත ප්‍රමාණය තමයි ශක්තිමත් මුල් ටික තියෙන්නේ. කිරි මුල් ටික පොහොර උරා ගැනීම සහ පෝෂණ කොටස් උරා ගන්න අවශ්‍ය වෙන මුල් තියෙන්නේ අඩි 1මාරකට අඩියත් අඩි 1මාරකටත් පිටින් තමයි තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ නිර දෙක මැද තියෙන මුල් තමයි සාමාන්‍යයෙන් කිරි මුල්. මේ වයින් තමයි ඉක්මනින් පෝෂණ කොටස් ටික උරා ගන්න. ඉතින් ඕගොල්ලෝ පොහොර යොදනකොට ගහ ළඟට දාන්න එපා. ගහ ළඟට දැම්මොත් ඒකේ අහිතකර බලපෑමක් වෙනවා. අර පොහොර වල තියෙන සැරගතිය නිසා අර උඩ තියෙන ශක්තිමත් මුල් පද්ධතිය විනාශ වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් පොහොර යොදනකොට අඩි 1මාරත් අඩියත් අතර ප්‍රමාණයක් අඩියකට එපිටින් 1මාරක් අතර ප්‍රමාණයකට පොහොර යොදන්න. ඒ කියන්නේ නිර දෙක අතර දැම්මත් ගැටලුවක් නැහැ. හැබැයි මේක කපන කුරුඳු වගාවක වෙන්න ඕනේ. එතකොට ඒ කාරණා මතක තියාගෙන ඕගොල්ලෝ අනිවාර්යෙන් පොහොර යොදන්න. සාමාන්‍යයෙන් වර්ධනය වෙන කුරුඳු වගාවක අඩියකින් අඩි 1මාරත් අතර ප්‍රමාණයකට දැම්මට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මුල් ටික තාම ශක්තිමත් වෙලා නැති නිසා. ඔයගොල්ලන්ට මම ඉදිරියට වීඩියෝ අරගෙන එන්නම් මේ පොහොර භාවිතය සහ අපි ගස් හඳුනා ගැනීම සම්බන්ධයෙන්. අද වීඩියෝ එකෙන් යම් දෙයක් ගත්තා නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා